එයා මේ වෙලාවේ ඔයා ගැන හිතන දේ. කාඩ්ස් දෙකක් තියෙනවා. ඉතින් කාඩ්ස් දෙකෙන් ඔයාගේ හිත වැඩිපුරම යන කාඩ් එක තෝරන්න. අපි මේ රීඩින් එක ගේන්නේ ආකාශික රෙකෝඩ් අනුව. ඉතින් අපි බලමු ඔයාගේ හිත වැඩිපුරම යන්නේ මොන කාඩ් එකටද? ඒක අනුව මම ඔයාට කියනවා නම්බර් 1 වලට වෙනමම නම්බර් 2 වලට වෙනමම එයා මේ වෙලාවේ ඔයා ගැන හිතන දේ. එහෙනම් ඔයාගේ හිත වැඩිපුරම යන කාඩ් එකක් තෝරන්න. හරි නම්බර් 1. අපි බලමු නම්බර් 1 වලට එයා මේ වෙලාවේ ඔයා ගැන හිතන දේ. එයා මේ වෙලාවේ ඔයා ගැන හිතන දේ. එයා මේ වෙලාවේ ඔයා ගැන හිතන දේ තමයි අපි බලන්නේ. ඉතින් අපි බලමු කොහොමද කියලා. අපිට කාඩ් එකක් මුලින්ම වැටුණා. ඒකත් ගන්නවා. එයා මේ වෙලාවේ ඔයා ගැන හිතන දේ අනුව අපි බලමු. අපිට ලැබුණේ මේ කාඩ්ස් තුන. මේකෙන් පෙන්වන්නේ එයා ඔයා ගැන හිතනකොට ටිකක් වෙනස් වීමක් තියෙනවා. ට්‍රාන්ස්ෆෝම් වෙන එකක් ගැන හිතනවා. එයාගේ හිත ඇතුලේ ඔයාට අදාළ හැඟීම් චේන්ජ් වෙලා තියෙනවා කියන එක පෙන්වුම් කරනවා. අලුත් දෘෂ්ටි කෝණයක් තියෙනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ පහුගිය දේවල් වගේම නෙමෙයි වෙනස් විදිහකට ඔයා ගැන හිතනවා කියන එක පෙන්වුම් කරනවා. ඒ වගේම මොන හරි දෙයක් පිළිගන්න කියන්නේ ඔයා කියපු දෙයක් හෝ ඔයා ගැන පිළිගන්න එනර්ජි එකක් එයාගේ හිතේ තියෙනවා. හිතෙන් ටිකක් යම් දේවල් අත්හැරලා වගේ තියෙනවා. නමුත් හිත ඇතුලේ මෙයා ෆයිට් කරනවා මේ දේවල් ඒ විදිහට තියෙන දෙමු ඉදිරියට අලුත් විදිහට හිතන්න ඕනි කියන එක. එයාට තාම ඔයා ගැන ෆීලිංස් තියෙනවා. නමුත් ඒව කන්ට්‍රෝල් කරගෙන ඉන්නවා කියන එකත් පෙන්වුම් කරනවා. ඒ වගේම එයා ඔයා එක්ක කියන්නේ බොරුවට අපි හිතමු තරහ වෙලා රඟපානවා කියලා. රඟපානවා කියන්නේ මෙහෙම. එයා ඔයාට කැමති නමුත් එයා ඔයාට කැමති නැහැ වගේ කියලා ඇක්ට් කරනවා. හරි? අන්න ඒ වගේ. ඒ වගේ දේවල්, ඒ වගේ ඩ්‍රාමා සයිඩ් එකේ දේවල් අයින් වෙලා, ඒ වගේම එයාගේ හිතත් එක්ක මෙයා තරඟ වැදිනවා. මෙයා මට හරියනවද නැද්ද? මෙයා හොඳයිද නැද්ද? මෙයාත් එක්ක සම්බන්ධතාවය තියාගන්නවද නැද්ද? මේ වගේ නැද්ද ඔව්ද කියන එකත් එක්ක තරඟ වැදුන හිත ඇතුළෙන්ම. හිත ඇතුළෙන්ම තිබ්බ ගැටලු වලින් ඉවත් වෙලා ඇයි මෙච්චර දේවල් මම හිතන්නේ? මේක ගැන මම හොඳ විදිහට හිතන්න ඕනේ කියන එකක් එයාගේ හිතේ තියෙනවා. හරි? ඉතින් මේ සම්බන්ධතාවය අනිවාර්යෙන් හොඳ විදිහකට වෙනස් වෙලා හොඳ විදිහකට යන්න පුළුවන්. හැඟීම් තියෙනවා ඒවා කන්ට්‍රෝල් කරගෙන ඉන්නවා. පාස්ට් එකේ දේවල් වලින් ඉගෙනගෙන ඉදිරියට යන්න සාර්ථක කරගන්නවා කියන එක පෙන්වුම් කරනවා. හරි? මේ විදිහට තමයි ලැබුණ රීඩින් එක නම්බර් 1 අයට. අපි බලමු නම්බර් 2. නම්බර් 2 අයගේ මේ වෙලාවේ මම කාඩ් විස්තර කියන්නේ කලින් කාඩ් එක වරුනේ ඒක හින්ද ගන්න බෑ අපිට. එයා මේ වෙලාවේ ඔයා ගැන හිතන දේ. හරි? එයා මේ වෙලාවේ ඔයා ගැන හිතන දේ. නම්බර් 2 සිලෙක්ට් කරපු අයට එයා මේ වෙලාවේ ඔයා ගැන හිතන දේ. ඒකෙත් අපිට කාඩ් එකක් වැටුණා. බලමු. ඔව් මේකෙන් පෙන්වුම් කරන්නේ එයා ඔයා ගැන හිතන්නේ ගොඩක් ස්ටේබල් ෆියුචර් එකේ හොඳ තත්යකට යන්න පුළුවන් ලොන්ග් ටර්ම් කන්ඩිෂන් එකක් තියාගන්න පුළුවන් වයිබ් එකක් විදිහට මේක සම්බන්ධතාවය දිගට යන්න පුළුවන් දෙයක්ද කියන එක එයා හිතනවා. එතකොට ඒ වගේම එයාට ඔයා ගැන ඇතුලෙන් ස්ට්‍රෝන් ඇට්‍රැක්ෂන් එකක් ආශාවක් තියෙනවා. හැබැයි ඒත් එක්කම එයාගේ ඊගෝ එක ප්ලේ වෙනවා කියන එක පෙන්වුම් කරනවා.
මම පෙරට යන්නද නැත්නම් වේට් කරන්නද කියන එකත් එයාගේ හිතේ තියෙනවා. හරි. එයා ඉමෝෂනල් වෙලා ඉන්නේ. ඒ වුණාට එයාට ජෙනියුන් ෆීලිංස් තියෙනවා. ඒ වගේම ටිකක් ස්ලෝ එකේ තමයි සම්බන්ධතාවය ගැන එයා හිතන්නේ කියන එක පෙන්눔 කරන්නේ. මේ කෙනා එක්ක වගේ ෆියුචර් එකක් තියෙන්න පුළුවන්. ස්ට්‍රෝන් ඇට්‍රැක්ෂන් ඉමෝෂනල් ඇටැච්මන්ට් දෙකම තියෙනවා. ලව් ෆීලිං තියෙනවා. ඒ වුණාට ෆුලි එක්ස්ප්‍රස් කරන්න ටිකක් පරක්කු වෙනවා කියන එක පෙන්눔 කරනවා. ඊගෝ එකත් ඒ අතරට එන නිසා. හරි මේ විදිහට තමයි ඔයාට මේ රීඩින් එක ලැබුණේ. ඉතින් කොහොමද කියලා කියන්න අනිවාර්යයෙන්ම රීඩින් එක කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාට පුළුවන් මගෙන් ටැරොට් කාඩ් රීඩින් ආකාශික රීඩින් ගන්න. අඩුව මුදල ඉඳලා රීඩින්ස් තියෙනවා ප්‍රශ්න අනුව. ඉතින් ඔයාට අවශ්‍ය විදිහට රීඩින් එක ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපේ WhatsApp channel එකට join වෙන්න. අපි ස්පිරිචුවල් කිහිපයක් කරනවා මාසෙට. එතකොට ස්පිරිචුවල් මොනවාද? ඒ වගේම ස්පිරිචුවල් වලින් දැනට ලබාගෙන ඒ සාර්ථකත්වය ඒ හැමදේම WhatsApp channel එකට දාන නිසා WhatsApp channel එකට join වෙන්න. මගේ number එකයි WhatsApp channel එකේ link එකයි දෙකම TikTok එකේ නම් bio එකේ, Facebook එකේ, YouTube එකේ නම් description එකේ තියෙනවා. එතනින් ගන්න. එහෙනම් ගිහින් එන්නම්. ආයිත් ඔයාලත් එක්ක අලුත් reading එකකින් හමු වෙනකම් ඔයාලා හැමෝම හොඳින් සතුටින් ඉන්න.